ඔයාලා වෙසක් එකට ලෑස්තිද? අපි නම් තේනවනේ. වෙසක් කූඩු හදන ගමන් ඉන්නේ. හෙට තමයි කොරියාවේ වෙසක් දවස. වෙසක් එකයි ඔරිජිනල් එකයි කියන්නේ ළමා දිනේ දෙකම එකට වැටිලා තියෙන්නේ. සුදුටයි චුටි දෝනිටයි දවස් 4ක ලොකු නිවාඩුවක් තියෙනවා. ඉතින් මෙදා සැරේ අපි වෙසක් එකට වෙසක් කූඩු හදන්න හිතුවේ රෝස පාටිනුයි සුදු පාටිනුයි. මගේ ෆේවරිට් කලර් එකෙන්. ඉතින් අපි වෙසක් කූඩු හදන ගමන් ඉන්නේ. කූඩු කිව්වට එකයි හදන්නේ. ගිය සැරේත් අපි එක කූඩුවයි හැදුවේ. නේද සුදු? සුදු අයියා තමයි හෙල්ප් කරන්නේ. සුදු අයියා කටහඬ ගිහිල්ලා. අසනීපේ මට කතා කරන්න බෑද? එයාට සෙම හැදිලා. ඒ වුණාට අපි වෙනුවෙන් ඉතින් වෙසක් කූඩුවක් හදනවා. අසනීප වුණා. හදාගෙන ආවා. චූටි දෝ හිතන්නේ මේක කෑමක් කියලා. ඇවිල්ලා කන්න හැදුවා. දැන් ගියා ෂේප් එකේ. අකගෝ. ඕකේ මේක හරි නේද සුදු? සම්මා සිහිනයක අලුපෑ දියත පුරා නිම්මා නොවන බව දුකතර නොමින සරා එම්බා මහණෙනි කිබුදු පදවිදරා පෙම්පා වැතිරුවේද රැසහිමි සිරුර අරා අපි ආයෙ එල්ලමු. කොයි කිතන? මේ හරි නේද? මල වැඩ තමයි ඔයත් කලන්නේ අපොච්චියෝ. අපොච්චියෝ. හොඳටම කඩලා ඒක. හරි අපි වෙසක් කූඩුව හදලා ඉවරයි. මේ තියෙන්නේ. යේ. අපේ රෝස පාටයි සුදු පාටයි වෙසක් කූඩුව ලස්සනයිද? යේ. අපි දැන් මේක එල්ලමු. එල්ලලා රැට තමයි ගොඩක්ම ලස්සන. අපි එල්ලන්න යන්නේ එහෙනම්. අජා. බයි. අපේ චූටි දෝනිත් එක්ක අමාරුයි දැන්. හරිනේ. ඒ ගාන හොඳයිනේ. ඕ මේ ඔයාලා අන්දේ බබා ඩොන් වෙටි ඔයාව. ඕ ඩොන් වෙටි. අපේ දඟ මල්ලත් එක්ක වෙසක් කූඩුව පරිස්සම් කරගන්න එක නම් ලේසි නැහැ. තේරවනේ දැනටමත් ගහනවා. අයියෝ බලන්නකෝ. අන්නේ. ආගිලින්නේ. ඔව්. එයා එකෙන් කඩලා උඩ දානවා. අයියෝ ඔයාලගෙත් පොඩ්ඩු ඉන්න ගෙවල් වල මේ විදිහද කියලා බලන්නකෝ මෙදා පාර වෙසක් එකට. හරි ඉතින් මේක තමයි අපේ ලස්සන වෙසක් කූඩුව. ලස්සනයි නේද? හෙට තමයි කොරියාවේ වෙසක් දවස. ඉතින් අපි හෙට තාම හරියටම ෂුවර් නෑ මොකද කරන්න කියලා. මොකද හෙට හොඳටම වහිනවා කියලා වෙබ් එකේ දාලා තියෙනවා. ඉතින් අපි වෙසක් කූඩු බලන්නත් යන්න ගොඩාක් ආසාවෙන් ඉන්නවා අපේ චූටි දෝනිටත් පෙන්නන්න එක්කගෙන යන්න. ඉතින් ගියොත් ඔයාලවත් අපි එක්කගෙන යන්නම් හෙට. හෙට හම්බෙමු එහෙනම් අපි.
මහමළුවේ සිහිලල් සෙවනේ සුළඟක් බුදුබණ පදයක් වී ලියවෙන මෝපත් දෝතට වඩිනා. අපි සයිලි බබාගේ ඇඳුම් හොදන්න යන්නේ. චූටි දූ අම්මිට හෙල්ප් කරනවන්නේ. ඔන්න බලන්න. ඕ බූට් දෙකක් දාගෙනම ඇවිල්ලා යා. ඕ ඒකෙත් ජරා වැදිලානේ. හොදන්න එපා අපි. ඕකේ. good girl. ඕ. දැන් අනිත් යාට අම්මේ. චුට්ට චුට්ට දාන්න බරයිනේ පැටියෝ. චුට්ට චුට්ට. ඕකේ. ඕ. අස්සටම රිංගනවා. හැමදාම චුටි දූගේ ඇඳුම් හොදනකොට එයා තමයි ඇවිල්ලා මෙහෙම මේ දානවා. good girl. සයිලි බබා. ළඟට එන්නකො සයිලි බබාව පෙන්නන්න. wow. good girl. කෙනෙක් අපිට ඉන්නවා. ඔව් තුෂ්මී. ඕකේ. නෑ මේ බීම තියෙනවා මේ බීම. ඔව් තුෂ්මී. ඕකේ. ඕකේ. පවුවනේ. අම්මි දාන්නත් දැන් ඕනේ. යේ චරෙස්සෝ. ඒක ගිහින් තියන්න. ඕකේ. අපි මේක දාලා මෙයන් එකපාර. ඈ බබාගේ දින්සෝ. ඕ. අම්මි දාන්න. ඕකේ. බබා දාන්න ඕනද? බබා තල්ලන් දෙනවා අපිට එක දාන්න. ඕකේ. නෑ අම්මි වහන කන්නේ නෑ මේක. බබා මේක වහන්න. ඕකේ. මාජ යේ. හජා. අපි දැන් චුටි දූ ඔයාගේ තක්කාලි පැල ටික හිටවමුද? ඈ? අපි ටික හිටවමුනේ. ඕ අර තක්කාලි පැලේ. මේ තියෙන්නේ අපේ චූටි දෝනි ඔරිනි චිප් එකෙන් අරගෙන ආපු තවන් දාලා අරගෙන ආපු තක්කාලි පැල ටික. මෙතන පැල 8ක් පැලලා තියෙනවා. ඉතින් මං හිතුවා ඒ ටික දැන් පෝච්චි වලට වෙන වෙනම දාලා පැල කරන්න. ඉතින් අපි මාට් එකට ගිය වෙලාවේ මේ වගේ පොඩි තක්කාලි පැල හිටවන්න මේ බකට් 4ක් ගෙනාවා මම. ඒකේ ලේසි මොකද මේ කොම්පෝස්ට් එකත් ඇතුලේ තියෙනවා. පෝච්චියත් එක්කම. ඉතින් එකෙන් 4ක් ගෙනාවා. එක බකට් එකක 2 ගානේ පැල කරන්න. ඕ බබාට දෙන්නම්. අද මේ වෙසක් එකත් එක්කම ඔරිජිනල් එකක් තියෙනවා. ඒ කියන්නේ ළමා දිනය. අද ඉතින් වහින හින්දා අපිට උදේ පන්සල යන්න හම්බුනේ නැහැනේ. අපි මේ ටිකත් පැල කරලා බයියන් කාලා හවස පන්සල යනවා. ඇයි ඔයාට බාකි නිදානේ? ඈ බබාට බාකි නේද? ඕකේ. ඉන්න මේක අම්මා කඩලා දාන්නම්. ඊට පස්සේ අපි පැල කරනවා. ඕකේ. තා චුට්ටක් තියෙනවා මේ මෙතන. ඕ ඕකේ ඕකේ. ඔයාලට තේරෙනවද යම් මොනවද කියන්නේ කියලා? ඇඟේ වද්ද ගන්න එපා. බිම හලන්න එපා පැටියෝ. හරිද? බිම දාන්න එපා. අන්දේ. අම්මී එමුණුත් ගන්නවා බිම දැම්මු. හරිද? අන්දේ.
අමුතිය. අනේ. දැන් මේක අපි දාන්නවද මේකට? බබා දානවා නේද? අනේ තේරෙන්නේ. සයිලි බබා එක්ක බෑ ඉතින් කමක් නෑ. එයාවත් කොහොම හරි ෂේප් එකේ එයාවත් මේකට එකතු කරගෙනම ඉතින් කරනවා. එයාගේ තක්කාලි පැල ටිකනේ. ආනේ චාරෙස්සෝ. අන්දේ පුතා. ඕකේ අපි දැන් පැල ටික දාමු. අන්දේ. මේක දැන් අපි ගලවමු. මම මේකෙන් බහින්න දෙන්නට. තාත්තිත් එක ගිහින් බබා ජෝ එකක් අරන් එන්න චුට්ටෙන් අපි පැල කරමු. අතන දෙනවා. ඒවත් දෙන්නට කමක් නැද්ද? අපි මේක ගලවමු බලන්න චූටි දු. කොහොමද ගලවන්නේ මේක? පස්තික බුරුල් කරන් මේකට හදාගමුද? අර බා. ඔන්න පොඩ්ඩක් බයක් තියෙනවා. බයයි කිව්ව හින්දාද? අම්මා බයයි කිව්ව හින්දාද? අතින් කලප්පු මෙහි. ඕ. මොකෝතයිලි. පැල 8ක් තියෙනවා මෙතන. මේකේ පස්ටිකුත් මම දාන්න යන්නද? චූටි දෝ සොන්සෙනින් එක්ක පැල හිටෙව්වනේ. ඈනේ good girl අපේ. ඕ. අතින් අල්ලන්න එපා. එක්කනේ අපි චංගප් ගේමු පස්සේ. බබා මෙතෙන්ට එන්නකො මෙතනින් වාඩි වෙන්න. නෑ? ඇයි? මොනවද නැත්තේ? තියෙන තක්කාලි පැල ටික. හරි හිටවන්න. මේ? ඔන්න අපි පැල දෙක ගානේ දාන්නන්නේ. දෙකක් ඕ. Oh wow. බබාට ඕනද? බබා එනම් දාන්න මේකට. කොහේ හිට ගන්නවද? ඉඳ ගන්නවද දාන්න? හොඳ හේක හොඳ නැති හේක විතර. මේක තියන්න ඕන. මෙතනින් තියන්න. මෙතනින් තියන්න. ඕකේ. තියන්න. ඕකේ. අනා. උම දෙන්නේ ඒවට. උම දෙන්නේ මේකටම. ඕකේ. ජෝවා හිනවනේ එළියේ. අපිට පන්සල යන්නත් බැරුව ගියානේ තාම. ජෝවා හිනේ හින්දා. හවස යන් අපි වෙසක් කූඩු බලන්න. බබා අපේ වෙසක් කූඩුව කැඩුවේ නෑනේ. ඔයාලට තේරෙනවද යගේ භාෂාව? මේ තියෙන අපේ තක්කාලි පැල 4. යේ. අපි ජෝගෙනක් දාමුද චුට්ටෝ? ජෝගෙනක් දාන්නේ මෙහෙන් මෙතන තියෙනවා. මෙතන තියෙනවා. අර යාර අත ජෝතින අරන් යන්න. සයිලන්ට් එන්න ඉඩත් තියන්න. ඔව් මේ. මෙතනින් එන්ජෝ දාන්නේ නමිත් එක ජෝ ගන්නේ. අපි ජෝ දාමු. වාව්. අපිනේ.
බබා දානවද ජෝ? නෑ. අපි ජෝ දාමු නම. Wow. Baba dan. Wow. Baba dan. Wow. Sha. Okay. අපි දැන් තක්කලි ඉනක හැමදාම උදේටයි හවසටයි වතුර දානවා. යේ. Okay. හරි මේ තියෙන්නේ අපේ සයිලි බබාගේ තක්කලි පැල 4. මෙතන 8ක් තියෙනවා. මම දෙක හැදුවා. පැල කරලා ඉවරයි. චෝටි දුවනි පේනවනේ. එයාගෙන් බේරෙන්න බෑ. දැන් වතුර දාමුලු. දැන් දෙපාරක් වතුර දැම්මද මේ ටික මැරෙනවා වතුර වැඩි වෙලා. හරියන්නේ නැහැනේ. ආයෙක දෙමෙයි කොදේ. Okay. Anti para ඇති කුටු එපා දැන් ඉවරයිනේ බබා. හරි. පැල ටික අපි එහෙනම් ලස්සනට තියලා අපි යමු. බයියන් කාලා චුට්ටක් දොයි කියලා බබා. හවස පන්සල් යන්නත් එපා. මහමළුවේ සිහිලල් සෙවනේ සුළඟක් බුදුබණ පදයක් වී ලියවෙන බෝපත් දෝතට වඩිනා ඔබේ ගුණ කන්ද ගැයිනා වැහි සැලෙනා හිමියනි ඔබේ ගුණ කඳ ගැයිනා Baba සාදු කිව්වද? ඔව් කියන්නේ. සයිබා සාදු කිව්වද? සයිබා සාදු කිව්වද? ඔව් කොහොම සාදු කිව්වේ? ඈ? සාදු කිව්වනේ ඔය. එහෙමනේ කිව්වේ. ඔව් අය කියනද ගිහිල්ලා? උදසුන් විසලා සුද්ධ භූමියේ පුදනා පියුමත් කමදහනක් වී අපිට පන්සලෙන් දාන්න හම්බුණා. අර පන්සලෙන් දෙන කෑම එක 3ක් හම්බුණා. අපි පන්සලේ ඉඳලා එකක් කනවා. බනන එකක් තියෙනවා. මේකේ තියෙන්නේ තව කොරියන් ස්ටොක් එක තියෙනවා. ආකාසේ අස හෙවිලි වලාවේ බිම් කළුවර ඇදුරේ පහනක් Show you that Hailey Baba
මගේ සතුට. Soalnya guys. පද දෙසනා මහමළුවේ සිහිලැල් සෙවනේ සුළගත් බුදුබණ පදයක් වී ලියවෙන මෝපත් දෝතට වඩිනා ඔබේ ගුණ කන්ද ගැයෙනා වැහි සැලෙනා හිමියනි ඔබේ ගුණ කන්ද ගැයෙනා